Good morning, everyone. After very long time, I came to your home with new lesson. Singular and plural nouns. Singular and plural nouns. Rule number 1. Most nouns are made plural by adding s. Very simple. මේ බලමු පුතේ මම මේ පැත්තෙන් දීලා තියෙනවා singular words ටික. මේ පැත්තෙන් දීලා තියෙනවා ඒකෙම plural noun එක. මොකක්ද එහෙනම් කරන්න තියෙන්නේ? මොකද්ද මේකෙන් කියන්නේ? Normally noun එකකට s add කරලා ඒක කොහොමද බහුවචන බවට පත් කරගන්නේ කියලා නේද? මේ van. ඔයගොල්ලෝ දන්න වචන ටිකක් තියෙනවා van. s add කරාම vans. Chair, chairs, very good. Book, yes, books. Dog, dogs. Cat, is add karhama, cats. Student, students. Next rule like number 2. Nouns ending from s, x, z, ch, sh, double s. අපේ කියන්නේ මේ කියන වචන වලින් අකුරු වලින් ඉවර වෙන nouns plural කරන්න බහුවචන කරන්න අපි add කරන්නේ es. අපි පළවෙනි එකේදී s විතරයි add කරේ. මේකෙදි පුතේ es add කරනවා. බලමු අපි මම singular form එක ලියුවා. bus s වලින් තමයි end වෙලා තියෙන්නේ. box x වලින් තමයි end වෙලා තියෙන්නේ. brush sh, bench ch, glass double s වලින් තමයි finish වෙලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද ඒක plural කරන්නේ පුතේ? es add කරන එක තමයි කරන්න ඕනේ. බලමු අපි bus කියන එක මොකද වෙන්නේ එහෙනම්? buses වෙනවා නේද? එහෙනම් box කියන එක boxes. brush කියන එක brushes නේද පුතේ? එහෙම නේද වෙන්නේ? bench කියන එක benches. right? glass කියන එක glasses කියලා තමයි මේ විදිහට තමයි plural වෙන්නේ. මේ වචනේ මාර්ගයට මේ noun එකේ මාර්ගයට es add වෙලා තමයි plural form එක බවට නැත්තම් බහුවචන ස්වරූපයට හැරෙන්නේ. මම හිතනවා ඒකත් මම පුතාලට පැහැදිලි කියලා. හොඳයි පුතේ අපි දැන් techniques දෙකක් ඉගෙන ගත්තා. rule number 3 තමයි මේ noun ending from fo fe changing it and add vas. changing it and add ves. noun ending from fo fe. noun එක f වලින් හරි fe වලින් හරි ඉවර වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ f සහ fe කියන දෙක change කරනවා. changing it and add ves. මේ f සහ fe වෙනුවට ves add කරන්න කියලා තමයි මේ කියන්නේ. බලමු පුතේ මේ බලන්න. මේක change වෙනවා. change වෙලා මේකෙන් අපි ගන්නවා wi දෙන්නම අරගෙන මොකද add කරන්නේ? ves මේ fe වෙනුවට add කරනවා. ves. okay මේකේ f අයින් වෙලා lea අරගෙන f වෙනුවට ves add කරනවා. right? මේකේ cows නේද පුතේ? මේකේ cells. right? ඒක next step එකේදී rule number 4 එකේ යටතේ කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා. මේ බලන්න. හරිද? nouns end from o preceded by a vowels are made plural at s. ඒ කිව්වේ මොකද්ද පුතේ?
noun එකක් O වලින් ඉවර වෙලා හැබැයි O වලට කලින් තියෙන්නේ a vowels. sorry by vowels එකක් නම් තියෙන්නේ. මොකද කරන්නේ? plural කරන්න මොකද කරන්නේ? බහුවචන කරන්නේ. s එකක් add කරනවා. අපි උදාහරණකින් පැහැදිලි කරගමු. මේ බලන්න singular form එක video. O වලින් තමයි ඉවර වෙලා තියෙන්නේ. radio. O වලින් තමයි ඉවර වෙලා තියෙන්නේ. මේ බලන්න. හරි? එතකොට මේක කියනවා O වලින් ඉවර වෙලා O වලට කලින් vowel එකක්ද තියෙන්නේ කියලා. මේ බලන්න. E කියන්නේ vowel එකක් නේ. I කියන්නේ vowel එකක්. E කියන්නේ vowel. ඔයාලට vowels මතක නැත්තම් මගේ කලින් lesson එකක් තියෙනවා බලන්න. හරි. අපි කරමු මේ වැඩේ. කොහොමද? එහෙනම් plural වෙන්නේ video. videos නේද පුතේ? videos. radios. right? studios. okay, second එකේදී කියනවා rule number 4 යටතේ second එකේදී කියනවා nouns that ending with or by consonants are made plural by add es. add es. add කරනවා es නේ පුතේ. by add es. plural add es. okay. බලන්න උදාහරණ. බලමු අපි මේ කියන කතාව මොකද්ද කියලා. මේ කියන්නේ O වලින් ඉවර වෙලා O වලට කලින් consonant එකක් නම් තියෙන්නේ. plural කරන්නේ අපි es add කරලා කියලා තමයි කියන්නේ. හරිද? මේ බලන්න පුතේ ඉවර වෙලා තියෙනවා O අකුරේ. හැබැයි O අකුරට කලින් තියෙන මොකද්ද? consonant letter එකක් නේ. එහෙනම් මොකද කරන්න කියන්නේ? plural කරන්න es add කරන්න කියලා නේ. potato potatoes වෙනවා එහෙනම් පුතේ. es එකක් add වෙලා. hero heroes වෙනවා. es එකක් add වෙලා. mango mangoes වෙනවා. es එකක් මේ විදිහට අගට add වෙලා. very simple නේද පුතේ? මතක තියාගන්න විතරයි ඕනේ නේ. හරි පුතේ අපි මේ වෙද්දී rules 4ක් ඉගෙන ගත්තේ. nouns end with y follows a consonant changing y to I and add es. මොකද්ද පුතේ මේ කියන්නේ? noun එකක් ඉවර වෙනවා නම් y වලින් y වලට කලින් consonant අකුරක් නම් තියෙන්නේ. අපි මොකද කරන්න ඕනේ කියන්නේ? y එක change කරලා I add කරලා y වෙනුවට I add කරලා es එකතු කරලා තමයි plural කරන්නේ. බලමු අපි ඔය කියන කාරණාව මොකක්ද කියලා. මේ බලන්න මුලින්ම බලන්න y එකට කලින් තියෙන්නේ මොකද්ද? consonant letter එකක්ද කියලා. ඕනේද පුතේ? y එකට කලින් තියෙන මේ දෙකේම consonant letter එකක්. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? මේ y එක I එකක් බවට පත් කරන්නලු. හරි. අපි ඒකත් කරමු. LAD y නැතුව I තමයි add කරන්න වෙන්නේ. I add කළා මොකද කරන්න කියන්නේ? es යොදන්න කියනවානේ. lady ladies. මේකත් කරමු. city cities. වෙනානේ. ඔයගොල්ලෝ මේක දැකලා තියෙනව නේද? ටෙක්නික් එක මොකක්ද කියලා නොදන්නවනාට ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවා. පැහැදිලිනේ දැන් මොකද උනේ කියලා නේද? 5 යටතේ next එක nouns end with y follows a vowel add s. මොකද්ද මේ කියන්නේ? noun එක ඉවර වෙනවා නම් y වලින් y වලට කලින් තියෙන්නේ vowel එකක් නම් normally we add yes. normally we add s. yes, very good. එහෙනම් මේ බලන්න පුතේ ඔන්න y වලින් end වෙලා තියෙනවා. මේ හැම එකක්ම y වලින් end වෙලා තියෙනවා. මොකද තියෙනවනේ කියන්නේ ඊට කලින්
vowel එක නේ O තියෙනවා නේද පුතේ O කියන්නේ vowel මම ආයි කියනවා vowel and consonant මතක නැත්තම් මගේ කලින් lessons බලන්න හරි එතනදී මොකද්ද කරන්න කියන්නේ normally s add කරන්න කියලා කියන්නේ නේ හරි toy එහෙනම් toys වෙනවා boy boys වෙනවා key keys වෙනවා monkey monkeys වෙනවා එහෙම වෙන්නේ එහෙනම් ඔය ටෙක්නික්ස් යටතේ හොඳයි පුතේ අපි දැන් මේ වෙනකම් rules පහක් යටතේ කරුණු කාරණා ඉගෙන ගත්තනේ අවසාන වශයෙන් ඔය rules පහටම අයත් නොවන nouns කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔය කියන rules පහට අමතරව plural වෙද්දි වෙනස් ස්වරූපයක් ගන්න nouns. ඒව තමයි මේ යටතේ අපි ඉගෙන ගන්න. මේ බලන්න singular form එක වෙනස්. plural form එක අර කියපු ටෙක්නික්ස් වලට වැඩිය වෙනස් විදිහකට තමයි යෙදিলা තියෙන්නේ. මේ බලන්න. man. man මොකද වෙලා තියෙන්නේ? men වෙලා තියෙනවා. මිනිහා කියන එකේනා මිනිස්සු වෙද්දී men. man men බවට පත් වෙලා. person people. deer. deer කියන්නේ කවුද? මොවානේ? deer deerම තමයි. fish fishම තමයි. mouse mice. tooth teeth. child children. sheep sheep. හරි. මේකේ මම උදාහරණ කීපයයිනේ දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් women ගත්තොත් women නේද? woman women වෙනවා. singular and plural කියන පාඩම skip කරලා ඔයගොල්ලන් ඉංග්‍රීසි වල knowledge එක ඉස්සරහට ගන්න අමාරුයි difficult very difficult okay එහෙනම් මේ කියන කොටස clear කරගෙන තමයි ඉදිරියට යන්න ඕනේ already you have this knowledge but it improve then you like to learn English very well okay මේ channel එකට ඔයා අලුත් නම් අමතක නොකර subscribe කරන්න තවත් යාළුවන්ට දැනගන්න share කරන්න එහෙනම් මම අදට සමුගන්නම් ඉතින් එන්න හොඳ පුතාලා වගේ හොඳට ඉගෙන ගන්න goodbye